හරි පුතේ ආයුබෝවන් 2024 උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ MCQ පේපර් එකේ විවරණ කොටස තමයි පුතේ අපි අද කතා කරන්න යන්නේ. ඒකේ පළවෙනි කොටසේදී අපි MCQ 10ක් දැනට කතා කරලා තියෙනවා. හරි. එතකොට අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ MCQ අංක 11 ඉඳලා ඉතිරි MCQ වලට අදාළ විවරණ කොටස. එතකොට පළවෙනි කොටස බැලුවේ නැති කවුරු හරි ඉන්නවා නම් ඉස්සෙල්ලාම මේ වීඩියෝ එක පළවෙනි කොටස බලලා එන්න ඒත් එක්කම තමයි මේ පේපරේ මේ වීඩියෝ එක බලන්න කලින් පුතේ පුළුවන් නම් වෙලාව තියලා පේපර් එකේ කරලා ආවනම් ඇත්තටම හොඳයි. හරි. එහෙනම් අපි මේ MCQ අංක 11 ඉඳලා අපි සාකච්ඡා කරමු. හරි. හරි අපිට පුතේ එතකොට මේ වගේ රූපයක් දීලා තියෙනවා අපිට ප්‍රශ්නාංක 11ට සහ 12ට. හරි. පිළිතුරු ලියන්න තියෙන්නේ මෙන්න මේ රූපය ඇසුරින්. විස්තරයක් දීලා තියෙනවා මෙන්න මෙහෙම. පහත රූපයේ දක්වා ඇති පරිදි මහා මාර්ගයකට වඩා ඉහළ මට්ටමක පවතින ගොඩනැගිල්ලක් ඇත. right. මෙන්න තියෙනවා පුතේ මහා මාර්ගයට වඩා ඉහළ මට්ටමින් හරි පවතින ගොඩනැගිල්ලක් ඇත. එහි මාර්ගයේ ආබද බිම් කොටසෙහි පස් කපා ඉවත් කර මාර්ගය හා සම මට්ටමට ගන්නා ලදී. ඔයාලට පේනවනේ මෙන්න මේ කොටස පාට කරලා තියෙන කොටස. ආන් ඊතර පස් ඉවත් කරලා තියෙනවා. හරිද? ඊට පස්සේ මේ පාර මට්ටමට අරන් තියෙනවා. හරි? ප්‍රශ්නේ අංක 11 සහ 12 සඳහා පිළිතුරු සැපීමට මෙම රූපය යොදා ගන්න කියලා කියනවා. හරි. අපිට කියනවා ප්‍රශ්න අංක 11 බිම් කොටසෙහි පස් ඉවත් කිරීමෙන් ටික කලකට පසුව ගොඩනැගිල්ලේ දොර අසල බිත්තියේ පැලීම් සලකුණු දර්ශනය විය. දොර අසල බිත්තියේ පැලීම් සලකුණු දක්නට ලැබුණා. හරි. මේ සඳහා විද්‍යාත්මක හේතු විය හැක්කේ. හරි. උත්තර පහක් දීලා තියෙනවා. ඉස්සලා අපි එකට අදාළ පොඩ්ඩක් තියෙන එක චුට්ටක් ඉගෙනගෙන ආවොත් හොඳයි. හරි. දැන් මේ ගොඩනැගිල්ල මත යෙදෙනවනේ බාරයක් නෙනෙනවා. පාරිශුද්ධික බාරයක් දෙන්න පුළුවන්. හරි. ওই බාරයක් නෙදෙනවනේ. ඒ වගේම මෙයාගේ තියෙනවා මල බාරයක් නේ. මේ බිත්ති වල එහෙම තියෙනවා. මේ වහලේ එහෙම තියෙනවා මල බාරයක්. හරි. අපි කියන්නේ අජීවී බාරයන් කියලා. මල බාරයන්. එහෙම නැත්නම් අපි කියනවා අජීවී බාරයන් කියලා. හරි. අජීවී බාරයන්. ඒතර ගොඩනැගිල්ල මත යෙදෙනවා තව මොනවද? පාරිශුද්ධික බාරයන්. පාරිශුද්ධික බාරයන් නෙදෙනවා. ඒතර මෙන්න මේ බාරයන් පොළවට සම්ප්‍රේෂණය කරන්නේ මෙන්න මේ ගොඩනැගිල්ලේ තියෙන බිත්ති හරහා. මෙන්න මේ බිත්ති හරහා තමයි පුතේ සම්ප්‍රේෂණය කරන්නේ. හරි? සම්ප්‍රේෂිත බාරය එන්නේ මෙන්න මේ බිත්ති හරහා. මෙන්න මේ බාරය ගොඩනැගිල්ලේ බිත්ති හරහා ඇවිල්ලා අත්තිවාරමට ඇවිල්ලා ඔය අත්තිවාරමෙන් සම්ප්‍රේෂණය කරන්නේ අංශක 45ක ආනතියට තමයි මෙන්න මේ විදිහට
පොළොව මත බෙදා හරින්න. හරි. මෙතන දැන් යට කොටසේ අත්තිවාරම තියෙනවා නම් හරි. අත්තිවාරම හරහා මේ එන ලෝඩ් එක අංශක 45ක ආනතියට තමයි සාමාන්‍යයෙන් පොළොව හරහා කියන පොළොව පස් ස්තරයට මේකේ බෙදලා දෙන්නේ. හරි. එතකොට දැන් මේ කොටස ඇවිල්ලා පස් ඉවත් කළ කොටසක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මෙතන පස් නැහැ. පස් අයින් කරලා තියෙන්නේ. මේ පාට කරලා තියෙන කොටස නැහැ. අපි හිතමු මේක ටික නැහැ කියලා මේ ටික අයින් කරන්නම්කම. එතකොට දැන් බලන්න පස් නැති නිසා පස් ඉවත් කරලා තියෙන්නේ. මේ බලය බෙදිලා යන්න බෑ. එතකොට මෙන්න මේ එන බලය හරි මෙන්න මෙහෙම එනකොට හරි මෙන්න මේ ස්තරයේ තියෙන පස් හරි මේ හරියේ පස් මේ පැත්තට තල්ලු වෙනවා. පැහැදිලිද? මෙන්න මේ පස් ස්තරේ මොකද වෙන්නේ මේ පැත්තට තල්ලු වෙනවා. මොකද අර බලය බෙදිලා යන්න විදියක් නැහැ. එතකොට දැන් බලය බෙදලා යනවා නම් දැන් මෙතන ඉඳලා මෙතනට අපි මාක් කරලා තියෙනවනේ මීටර 3ක් උස තියෙනවා මීටර 3ක්. හරි? අර අත්තිවාරම් පාඩමේ අපි ඉගෙන ගන්නවා නේද? මේ දුරයි ඊළඟට මේ උසයි සමාන වෙන්න ඕනේ. පැහැදිලිනේ? මේ පැත්තටයි මේ උසයි සමාන වෙනවා. එතකොට මේ අංශක 45ක ආනිත්‍යයකට මේ භාරය බෙදිලා යන්නේ. හරි? එතකොට දැන් මේ පැත්තට මීටර 3ක් තිබ්බ කොටසේ මෙන්න මේ ටික පස් ටික ඉවත් කරලා තියෙන්නේ. එතකොට මේ පැත්තට මීටර 3 නැති වෙනවානේ. මේ පැත්තට මීටර 3 තියෙනවා. අවුලක් නැහැ. හරි? හැබැයි අර භාරය බෙදලා යනකොට මෙතන පස් ස්තරයක් නැති නිසා මොකද වෙන්නේ? මේ පැත්ත පස් ඉවතට තල්ලු වීමක් වෙනවා. හරි? එතකොට මොකද වෙන්නේ? පස් මේ පැත්තට ඉවතට තල්ලු වෙනවා කියලා කියන්නේ මේ පැත්තේ ගොඩනැගිල්ල ගිලා බැසීමක් පහත් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. හරි. උත්තර පහක් දීලා දින පුතේ අංක 1 ගොඩනැගිල්ල පිහිටි පසේ ඉසිලුම්ධාරිතාවය අඩුවීම. දැන් මේකට හේතුව කියනවා ගොඩනැගිල්ල පිහිටි පසේ ඉසිලුම්ධාරිතාවය අඩුවීම කියලා. වැරදිනේ. හරි. ගොඩනැගිල්ල මගින් ඇති කරන තෙරපුමත් සමග පස් ඉවතට තල්ලු වීමය. අන්න ගොඩනැගිල්ල මතින් යෙදෙන තෙරපුමත් සමග මෙතන පස් මොකද උනේ? ඉවතට තල්ලු වුණා. හරිද? ඒ පිළිතුර නිවැරදි. තුන්වෙනි එක ගොඩනැගිල්ලේ බර නිසා එය පිහිටි පොළව මතු පිට අසමතුලිත වීම. right. ඒකත් වැරදිනේ. 4 පස් ඉවත් කිරීම නිසා ගොඩනැගිල්ල මත ඇති කළ තෙරපුම වැඩි වීම. ඒකත් වැරදි. 5 පස් ඉවත් කිරීම නිසා ගොඩනැගිල්ල මතින් ඇති කළ තෙරපුම වැඩි වීමය. හරි. එතකොට හරීම නිවැරදිව පිළිතුරු වෙන්නේ පුතේ පිළිතුරු අංක 2. හරි. 11ට එනම් පිළිතුරු අංක 2. හරි. හරි පුතේ එහෙනම් 12 වෙනි ප්‍රශ්නය. ඒකත් මේ රූපයේ ආශ්‍රයයමයි තියෙන්නේ. හරි. මේ ප්‍රශ්න අංක 11. හරි. ප්‍රශ්න අංක 11 12 වෙනි එකක් තියෙන්නේ මේ රූපයෙන්මයි. ගොඩනැගිල්ලේ සිදුවන පැලීම් ව්‍යාප්ත වීම නතර කිරීමට ගත හැකි ක්‍රියාමාර්ගයක් වන්නේ. හරි. ගොඩනැගිල්ලේ සිදුවන පැලීම් ව්‍යාප්ත වීමට. දැන් මේ බලය බෙදලා යනකොට අපිට මේක පස් ඉවතට තල්ලු වෙන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. මෙන්න මෙතනට A සහ B අතරට නේද? අපිට පුළුවන්නේ කොන්ක්‍රීට් වලින් තාප්පයක් ඉදි කරන්න නේද? මෙතනට යොදන්න පුළුවන් අපිට කොන්ක්‍රීට් තාප්පයක් ඉදි කරන්න පුළුවන්. ඒකට පස් ඉවතට තල්ලු වෙන්නේ නැහැ. හරි. එහෙනම් මේකේ පිළිතුරු දීලා තියෙනවා පහක්. හරි. නිවැරදි පිළිතුරු වෙන්නේ පුතේ ප්‍රශ්න පිළිතුරු අංක 2 AB ආවරණය වනසේ සිරස් කොන්ක්‍රීට් බැම්මක් බැඳීමය. හරි. AB ආවරණය වෙන පරිදි මොකද වෙන්නේ? සිරස් කොන්ක්‍රීට් බැම්මක් බඳිනවා. පැහැදිලිනේ? හරි. 12 හරි. අපි යමු පුතේ 13 වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි කොටස 13 වෙනි ප්‍රශ්නේ. හරි. ගොඩනැගිල්ලක ජනෙල් ස්ථානගත කිරීමේදී සලකා බැලිය යුතු කරුණක් නොවනුයේ. ගොඩනැගිල්ලක ජනෙල් ස්ථානගත කිරීමේදී සලකා බැලිය යුතු කරුණක් නොවන්නේ. right. දැන් අපි ගොඩනැගිල්ලකට ජනේලයක් ස්ථානගත කරනකොට බලන්න ඕනි සාධක ගොඩක් තියෙනවා. හරිද? ඒ සාධක ටිකක් නිකන් පෙළ ගැස්සුවොත් අපි එකක් තමයි. හරි. පළවෙනි එක තමයි ජනේල
ස්ථානගත කිරීම. ජනේල ස්ථානගත කිරීමේදී බලන්න ඕනේ පළවෙනි කාරණය තමයි කාරණා කිහිපයක් තියෙනවා පුතේ. එකක් තමයි සුළං දිශාව. සුළං දිශාව බලන්න. ඇයි මේ සුළං දිශාව බලන්නේ? එතකොට තමයි දැන් වාතය හොඳට ජනේල් දාන එකේ ප්‍රධානත අරමුණක් තමයි ඇතුළට හොඳට වාතය සහ ආලෝකය ලබා ගන්න. හරි. එතකොට අර සුළං හමන දිශාවට අපි ජනේල් තියෙන එක අපිට වාසියක් වෙනවා. මොකද එතකොට හොඳට නිවස ඇතුළට සුළං එන නිසා. හරි. එතකොට හොඳ වාතාශ්‍රයක් අපිට නිවස තුළ ලබා ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි කාමරයේ ස්ථානගත වීම. කාමරයේ ස්ථානගත වීම. ඒ කියන්නේ මේකේ තේරුම තමයි දැන් අපි නිවසක් ගත්තොත් මේ තියෙන ගෙදර ප්ලෑන් එක කියලා හිතන්නකො. මේ තියෙන ප්ලෑන් එක. දැන් එතකොට මේකේ කාමරයක් තියෙනවා කියලා හිතන්න. මේ තියෙන්නේ ඒ නිවසේ කාමරය. හරි. දැන් අපිට ඒ කාමරයට ඇතුල් වෙන්න තියෙන්නේ මෙන්න මෙතනින් කියලා හිතන්නකො දොර තියෙන්නේ. මේ මෙතනින් තමයි දොර තියෙන්නේ. හරි. එතකොට අපි ජනේලයක් දා ගන්නකොට මෙන්න මේ දොර ආසන්නයට දැම්මොත් මේ මෙතනට දැම්මොත් ජනේලය ජනේලයක් දැම්මොත් මේ දොර අරිනකොට මේ ජනේලය වැහිනවා. බාධායි. හරි. මේක දැන් මෙතන දැන් අරිනවනේ අපි මෙතන දොර. හරි. මේ දොර මෙහෙම අරිනකොට මේ පැත්තට මේ ජනේලය වැහිනවා. හරි. ඒක නිසා අපි මේ ජනේලය ස්ථානගත කරගන්නකොට අන්නේ කාමරයේ ස්ථානගත වීමත් අනිවාර්යයෙන්ම බලන්න සිද්ධ වෙනවා. හරි. තුන්වෙනි එක තමයි හිරු එළිය ලැබෙන දිශාව. රයිට්. එතකොට අපි ජනේලයක් පිටුවේ මේ තව අරමුණක් තමයි ඇතුළට හොඳට වාතාශ්‍රය ලබා ගන්න. හරි. එහෙනම් ඒ හිරු එළිය ලැබෙන දිශාවට හිරු එළිය ලැබෙන දිශාවෙන් අපි ජනේලයක් ඉදි කරගන්න එක ඇත්තටම වටිනවා. පැහැදිලි? හතර කාමරයේ ප්‍රමාණය. කාමරයේ ප්‍රමාණය කුඩා වෙනකොට හරි අපිට ඇතුළට එන වාතාශ්‍ර ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඒක නිසා ප්‍රමාණයෙන් විශාල ටිකක් ජනේල ප්‍රදාන වෙනවා. අපි දන්නවානේ සාමාන්‍ය නිවසක නම් නේද ගෙබිම වර්ගඵලය වගේ 7න් එකක ප්‍රමාණයක් ජනේල කවුළුව තියෙනවා. හරි. අන්න ඒ වගේ සාධකයක් තියෙනවා. හරි. එතකොට තුන්වෙනි කාරණය අපි කතා කරේ හිරු එළිය ලැබෙන දිශාව. හිරු එළිය ලැබෙන දිශාව කියන එක ඒකත් බලන්න ඕනේ. හතරවෙනි එක තමයි කාමරයේ ප්‍රමාණයත් අනිවාර්යයෙන්ම ජනේල දානකොට බලනවා කාමරයේ ප්‍රමාණය. හරි. කාමරයේ ප්‍රමාණය වගේ 7න් එකක් තමයි කවුළුව වෙන්න ඕනේ. ඒ වගේම කාමරයේ හැඩයත් බලන්න වෙනවා. කාමරයේ හැඩය. හරි. කාමරයේ හැඩයත් බලන්න වෙනවා. හැඩයට අනුව ජනේල ස්ථානගත කිරීම වෙනස් වෙන්න පුළුවන්. හරිද? පිහිටන තැන වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ආරක්ෂාව නිවසේ නැත්නම් කාමරයේ ආරක්ෂාව ලැබෙනවද? ඒ වගේම අලංකාරාත්මක බවත් බලනවා අපි. ලස්සන තියෙනවද කියලාත් බලන්න එපා. ජනේලේ ස්ථානගත කරාට පස්සේ අලංකාරාත්මක බවක් ලැබෙනවද කියන එකත් අපි බලන්න ඕනේ. ඔන්න ඔය සාධක 7ක් තියෙනවා. අපේ ප්‍රශ්නය අහනවා ගොඩනැගිල්ලක ජනේල් ස්ථානගත කිරීමේදී සලකා බැලිය යුතු කරුණක් නොවන්නේ කියලා අහන්නේ. හරි. සලකා බැලිය යුතු කරුණක් නොවන්නේ. දැන් බලන්න පළවෙනි එක දීලා තියෙනවා සුලං දිශාව කියලා. රයිට්. ඒක හරිනේ එහෙනම්. පළවෙනි එක දීලා තියෙනවා සුලං දිශාව. ඒක බලනවා. දෙවෙනි උත්තරේ දීලා තියෙනවා කාමරයේ ස්ථානගත වීම. හරි. ඒකත් ගන්න පුළුවන් නේ. කාමරයේ ස්ථානගත වීමත් අපිට ගන්න පුළුවන්. තුන්වෙනි එක කාමරයේ ප්‍රමාණය. ඒකත් ගමුකෝ. කාමරයේ ප්‍රමාණයක් තියෙනවා. 4 කාමරයේ බිත්ති ඝනකම. බිත්ති ඝනකම අපිට අදාළ නැහැ. බිත්ති ඝනකම විශාල වුණත් පොඩි වුණත් නේද? දැන් බිත්ති ඝනකම අඩු වුණොත් අපිට පුළුවන් වීදුරු ජනේලයක් හරි දාගන්න පුළුවන්. නිසා ඒක අදාළ නැහැ. පස්වෙනි එකේ දීලා තියෙනවා හිරු එළිය ලැබෙන දිශාව. හිරු එළිය ලැබෙන දිශාව. ඒක නිවැරදි. හරි. ඒකත් නිවැරදි. එතකොට මේකේ සලකා බැලිය යුතු කරුණක් නොවන්නේ මොකද්ද? කාමරයේ බිත්ති ඝනකම. එහෙනම් මේකට පිළිතුර වෙන්නේ මොකද්ද? පිළිතුර අංක 4. පිළිතුර අංක 4. හරි. 14 වෙනි ප්‍රශ්නෙට යමු.
ඊළඟට 14 වෙනි එක කතා කරොත් ජල චක්‍රය හා සම්බන්ධ උත්සේදනය යනු. ජල චක්‍රය හා සම්බන්ධ උත්සේදනය යනු. හරි. එතකොට අපි ගෘහස්ත ජල සම්පාදනය සහ කසල අපවහනය කියන පාඩමේ තියෙනවා අපිට ඉගෙන ගන්න පුතේ ජල චක්‍රය කියලා පාඩම. ජල චක්‍රය. ජල චක්‍රය කියලා පාඩමක් තියෙනවා. හරි. දැන් අපි ගත්තම මේ තියෙන්නේ පොළව කියලා හිතන්නකෝ. මේ පොළවේ පොළව මත ජලය පවතින ආකාර තියෙනවා. හරි. ගංගා ඇලදොල වෙන්න පුළුවන්. සාකවල වෙන්න පුළුවන්. හරි. ওই විදියට ජලාශ තියෙනවා. හරි. එතකොට මෙන්න මේ ශාකත් තියෙනවා. right. මං ගස් උත්තන ඉන්නම්කෝ. විදියට ශාකත් තියෙනවා. හරි. ගස්. එතකොට මේ තියෙනවනේ ගස් මේ ශාක පත්‍රවල නේද? ශාකවල තියෙනවනේ ජලය. ඒවත් මොකද වෙන්නේ? අපේ වායු වලට එකතු වෙනවා. ඒකට අපි කියනවා මොකද්ද? උත්සේදනය කියලා. උත්සේදනය. හරි. ශාක පත්‍රවල ශාකවල තියෙන ජලය එකතු වෙනවා වායු වලට. හරි. ඊට පස්සේ මේ විදියට වාෂ්ප වෙලා හරි උත්සේදනයෙන් හරි මේ වාෂ්ප වෙලා අපේ වලාකුළු වලට ගිහිල්ලා හරිද? වලාකුළු මත තැම්පත් වෙනවා. හරි. මේ තියෙන වලාකුළු වලාකුළු. එතකොට අර වාෂ්ප වෙච්ච ඒවා ඝනීභවණය වෙනවා. හරි. ඝනීභවණය වෙලා මොකද වෙන්නේ? වලාකුළු බවට පත් වෙනවා. හරි. එතකොට මේ වලාකුළු වල තියෙන ජලය එයාගේ බර වැඩි වෙනකොට මේ ගුරුත්වය යටතේ අපේ පොළවට නැවත පතිත වෙනවා. ඒකට අපි මොකද්ද කියන්නේ? ඒකට අපි කියනවා වර්ෂණය කියලා. හරිද? ඒකට අපි කියනවා වර්ෂණය කියලා. එතකොට මේ වැටෙන ජලය කෙලින්ම පොළවට වැටෙන්නේ නැතිව අපි තුමු ශාක පත්‍ර මතට වැටෙනවා. මේ ශාක තියෙනවා ශාක පත්‍ර මතට වැටෙනවා. ආන් ඒක අපි කියනවා අතුරු කඩණය කියලා. අතුරු කඩණය. මොකක්ද අතුරු කඩණය කියලා කියන්නේ? වර්ෂණය නිසා ඇතිවන ජලය මේ කෙලින්ම පොළවට වැටෙන්නේ නැතුව ශාක පත්‍ර මතට වැටෙනවා නම් අපි කියනවා ඒකට අතුරු කඩණය කියලා. හරි? ඊළඟට මේ පොළවට වැටෙන වතුර පොළොව මට්ටමින් ගලන් යනවා. හරි? පොළොව මට්ටමින් ගලන් යනවා. ආන් ඒකට අපි කියනවා මොකද්ද? පොළොව මතු පිටින් ගලා යාම. පොළොව මතු පිටින් ගලා යාම. අපි කියනවා මොකද්ද? අපදාවය කියලා. අපදාවය. ඊළඟට මේ පොළොවට වැටෙන වතුර මෙන්න මේ පොළොව අභ්‍යන්තරයට යනවානේ. පොළොව අභ්‍යන්තරයට යනවා. අන්න ඒකට අපි කියනවා මොකද්ද? වෑසීම කියලා. අපි කියනවා වෑසීම කියලා. හරි. මෙන්න මේ පොළොවේ ඇතුළට ඇතුළු වීම හරි අපි කියනවා ඇතුළත කාන්දුව කියලා. හරි. පොළොවේ ඇතුළට ඇතුළු වීම අපි කියනවා මොකද්ද? පොළොව මතට ඇතුළු වීමට අපි කියනවා ඇතුළත කාන්දුව කියලා. හරි. ඇතුළු කාන්දුව කියලා අපි කියනවා. 14 වෙනි ප්‍රශ්නය අහන්නේ මෙහෙම එකක්. ජල චක්‍රය හා සම්බන්ධ උත්සේදනය යනු. ජල චක්‍රය හා සම්බන්ධ උත්සේදනය යනු. මොකක්ද කියලා තමයි අහන්නේ. හරි. එතකොට උත්තර පහක් දීලා තියෙනවා. පළවෙනි එක තමයි ජලය වර්ෂාව ලෙස ගුරුත්වය යටතේ කඩා හැලීමේ ක්‍රියාවලිය. right. ඒකට මොකක්ද අපි කියන්නේ? ජලය දැන් අපි මෙතන ගත්තොත් පොළොව මත තියෙන ජලය තියෙනවානේ. මේවා අපි වාෂ්ප විදියට වායු වලට එකතු වෙනවා. එකතු වුණාට පස්සේ ඝනීභවණය වෙලා වලාකුළු විදියට නිර්මාණය වෙනවා. හරි. ඒ වලාකුළු නිර්මාණය වුණාට පස්සේ ජලය නැවත ගුරුත්වය යටතේ පොළොවට වැටෙනවා. අන්න ඒ ක්‍රියාවලියට අපි කියනවා මොකද්ද? වර්ෂණය කියලා. හරි. ජලය වාෂ්ප වෙලා යනවා. ඒකට අපි කියනවා වාෂ්පීකරණය කියලා. හරි. ඊට පස්සේ ඝනීභවණය වෙනවා. වලාකුළු විදියට තියෙනවා. ගුරුත්වය යටතේ පහළට වැටෙනවා. ඒකට අපි කියනවා වර්ෂණය කියලා. හරි. එතකොට මේ වැටෙන වතුර කෙලින්ම පොළොවට වැටෙන්නේ නැතිව ශාක පත්‍ර වලට වැටෙනවා නම් අපි කියනවා අතුරු කඩණය කියලා. හරි. මේ වැටෙන වතුර ටික පොළොව මත පිටින් ගලන් යනවා නම් අපි කියනවා අපදාවය කියලා.
ඇතුලේ අභ්‍යන්තරයටම ගලන් යනවා නම් ඒකට අපි කියනවා වැස්සීම. හරි. එතකොට පොළොවට ඇතුල් වෙනවා මේ ඇතුල් වෙනක අපි කියනවා කියන්නේ පාංශු විස්තර මති. හරි. පොළොවට ඇතුල් වෙනවා ඒකට අපි කියනවා ඇතුළත කාන්දුව කියලා. හරි. ඇතුළත කාන්දුවේ ඇතුළත කාන්දුව. ඇතුළත කාන්දුව. ඇතුළත කාන්දුව කියලා කියනවා. හරි. එහෙනම් මේකේ උත්සේදනයේ යනෝ පළවෙනි එක තියෙනවා ජලයේ වර්ෂාව ලෙස ගුරුත්වය යටතේ කඩා හැලීමේ ක්‍රියාවලිය කියලා. එතකොට ඒක වැරදි. ඒකට අපි කියන්නේ එතකොට වර්ෂණය කියලානේ. ශාක මගින් හරි ශාක මගින් ජලයේ වාෂ්පාකාරයෙන් පිටවීමේ ක්‍රියාවලිය. රයිට් මේ තියෙනවා ශාකවල ජලය වාෂ්පාකාරයෙන් පිට වෙනවා නම් අපි ඒකට කියනවා උත්සේදනය කියලා. හරි. වාෂ්පාකාරයෙන් පිට වෙනවා. ඒකට අපි කියනවා උත්සේදනය කියලා. හරිද? එහෙනම් පිළිතුර මේකේ අංක 2. හරි අනිත් ඒවත් පොඩ්ඩක් බලමු. තුන්වෙනි එකේ තියෙන්නේ වර්ෂා ජලය පාංශු විස්තර හරහා පසට අවශෝෂණය වීම කියලා. ඒකට අපි කියන්නේ ඇතුළත කාන්දුව කියලා. ඊළඟට හතරවෙනි එකේ තියෙන්නේ වර්ෂා ජලය ශාක පත්‍ර සහ තෘණ මතට ඍජුව පතිත වීමේ ක්‍රියාවලිය කියලා. ඒකට අපි කියන්නේ අතුරු කඩනය කියලා. පස්වෙනි එකේ තියෙන්නේ ජලයේ වාෂ්ප අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට පරිවර්තනය වීමේ ක්‍රියාවලිය කියලා. ඒකට අපි කියන්නේ මොකද්ද? වාෂ්පීකරණය කියලා. හරි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුර අංක 2. පිළිතුරු අංක 2. හරි. ඔන්න 14 වෙනි ප්‍රශ්නය. හරි. එතකොට ඊළඟට යමු පුතේ 15 වෙනි ප්‍රශ්නෙට. 15 වෙනි ප්‍රශ්නෙට යමු. පානීය ජලයේ නොතිබිය යුතු භෞතික ගුණයක් වන්නේ. රයිට්. අපි ඒකත් දුරස්ත ජල සම්පාදනය සහ කසලාපහණය කියන පාඩමටමයි අදාළ වෙන්නේ. පානීය ජලයේ තිබිය යුතු ගුණාංග අපි දැනගෙන ඉන්න ඕනේ. හරි. ඒතර නෝන එකක් අහන්නේ අපි. පානීය ජලයේ තිබිය යුතු ගුණාංග කිහිපයක් මම කියලා දෙන්නම්. එකක් තමයි රෝගකාරක. හරි. පළවෙනි එක තමයි රෝගකාරක බැක්ටීරියා. බැක්ටීරියා වෛරස් වලින් තොර වෙන්න ඕන. වෛරස් වලින් තොර වෙන්න ඕන. හරි. මේ මතක තියාගන්න. දෙවෙනි එක තමයි අවර්ණ විය යුතුයි. කියන කිසිම පාටක් විශේෂ පාටක් තියෙන්න බෑ. අවර්ණ විය යුතුයි. right. ඊළඟට තුන්වෙනි එක තමයි එහෙම නැත්නම් අපිට මේකට කියන්න පුළුවන් විනිවිද පෙනිය යුතුයි. හරි. ඒ ඕන එකක් කියන්න පුළුවන්. ඒ වගේම තමයි තුන්වෙනි එක ජලයේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමින් තියෙනවා. සාමාන්‍ය මට්ටමින් පැවතී. ඒ කියන්නේ අපි කියන්නේ මේ කාමර උෂ්ණත්වයේ තියෙනවා කියලා. හරි. මේකට අහන්න පුළුවන් කාමර උෂ්ණත්වයේ පැවතීමත් නිවැරදි. හරි. ඊළඟට හතරවෙනි එක තමයි රසයක් හෝ ගන්ධයක් තියෙන්න බෑ. ගන්ධයක් නොතිබීම. රසයක් හෝ ගන්ධයක් නොතියෙන්න ඕනේ. හරි. ඊට පස්වෙනි එක තමයි රසායනික ද්‍රව්‍ය වලින් තොර වෙන්න ඕනේ. රසායනික ද්‍රව්‍ය වලින් තොර වෙන්න ඕනේ. හයවෙනි එක තමයි කඨිනත්වයේ අඩු වීම. ජලයේ කඨිනත්වයෙන් තොර වීම. මොකද්ද මේ කඨිනත්වය කියලා කියන්නේ? ජලයේ හරි කඨිනත්වය කියන එක ජලයේ කැල්සියම් ධන දෙකේ අයන සහ ඊළඟ මැග්නීසියම් ධන දෙක අයන නොතිබෙන තත්වයක්. අපි කියනවා
කටිනත්වයෙන් තොරයි කියලා අපි කියුලා කියලා කියන්නේ. හරි. එතකොට කොහොමද මේ කටිනත්වය ඇති වෙන්නේ? දැන් අපි වර්ෂාව වැටෙනකොට හරි වැස්ස ඇති වෙනකොට වැටෙන ජලය විශේෂයෙන්ම හුණුගල් පවතින ප්‍රදේශවලදී හරිද? පොළොවේට වැටෙනකොට ගලාන් යනකොට ජලය ගලාන් යනකොට මේ කැල්සියම් කාබනේට් සහ හරි කැල්සියම් කාබනේට් සහ මැග්නීසියම් කාබනේට් හරි මැග්නීසියම් කාබනේට් ජලයත් සමග එකතු වෙනවා. එකතු වුණාට පස්සේ හරි එයාට ඇති වෙනවා කටිනත්වයක්. මේ කටිනත්වය ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. తాවකාලික කටිනත්වය ඇති වෙනවා. ඒ වගේම ස්ථිර කටිනත්වය ඇති වෙනවා. తాවකාලික කටිනත්වය අපිට ඉවත් කරන්න පුළුවන් කොහොමද? ජලය උණු කරලා. හරි. ස්ථිර කටිනත්වය ඉවත් කරන්න නම් රසායනික ක්‍රියාවලියක් යොදා ගන්න වෙනවා. right. තව ගත්තොත් pH අගය 7ට ආසන්න වෙන්න ඕන. ඔකත් ජලයේ තියෙන ඕන ගුණාංගයක් වෙනවා. pH අගය 7ට ආසන්න වීම. ඔය කියන්නේ උදාසීන වෙනවා කියන එක. අගය අඩු වෙනකොට ආම්ලික වෙනවා. pH අගය වැඩි වෙනකොට බාෂ්මික වෙනවා. හරි. ඒතර ඔන්න ඔය විදිහට ජලයේ ගුණාංග කිහිපයක් තියෙනවා. හරි. මේ ටික මතක තියාගන්න වෙනවා. දැන් ප්‍රශ්නෙට ගියොත් පානීය ජලයේ නොතිබිය යුතු භෞතික ගුණාංගයක් වන්නේ අහන්නේ. පළවෙනි එක ඇවිල්ලා ප්‍රමාණවත් කඨිනත්වයක් තිබීම කියලා තියෙනවා. ඒතර අපි වෙන්න ඕනේ කඨිනත්වයෙන් තොර වීම. අවම වෙන්න ඕනේ. හරි. මෙතන ප්‍රමාණවත් කඨිනත්වයක් තිබීම කියලා තියෙන්නේ. ඒතර ඒක තමයි නොතිබිය ගුණාංගයක් වෙන්නේ. ඒතර දෙවෙනි එක කාමර උෂ්ණත්වයේ පැවති. මේක හරිය නේද? නේ? කාමර උෂ්ණත්වය කියන්නේ සාමාන්‍ය උෂ්ණත්වයට නේ. ඒක හරි. තුන්වෙනි එක උදාසීන රසයක් තිබීම. මම මෙතන ලිව්වා එතකොට උදාසීන රසය. මෙතන රසයක් හෝ ගන්ධයක් නොතිබීම. ඒ කියන්නේ උදාසීන රසය තමයි. හරි. ඒකත් නොතිබිය යුතු පානීය ජලයේ තිබිය යුතු ගුණාංගයක් වෙනවා. උදාසීන රසයක් තිබීමනේ. හරි උදාසීන කියලා කියන්නේ නැහැ කියන එකනේ. හරි. උදාසීන රසයක් තිබීම කියලා කියන්නේ රසයක් හෝ ගන්ධයක් නැහැ කියන එක. හරි. ළඟට 4 විනිවිද පෙනීම. ඒ කියන්නේ අවර්ණ විය යුතුයි කියන එක. පස්වෙනි එක උදාසීන ගන්ධයක් තිබීම. හරි. ඒකත් මෙතනදී කිව්වා. හරි. ගන්ධයක් හෝ රසයක් නොතිබීම. ඒ කියන්නේ උදාසීනයි කියන එක. එහෙනම් පිළිතුරු අංක 1 පිළිතුර වෙන්නේ අංක 1. හරි. ඔන්න 15 වෙනි ප්‍රශ්නෙට පිළිතුර. හරි. හරි. එහෙනම් අපි 16 වෙනි ප්‍රශ්නේ කතා කරමු. වෙනි ප්‍රශ්නය. පල්දෝරු අපවහන පද්ධතියක තිබිය යුතු මූලික අවශ්‍යතා ලෙස සිසුවෙකු පහත කරුණු දක්වා ඇත. ABC කියලා පුතේ ප්‍රකාශ තුනක් දීලා තියෙනවා. පල්දෝරු අපවහන පද්ධතියක තියෙන්න ඕනේ දේවල්. හරි. පල්දෝරු අපවහන පද්ධතිය. අපවහන පද්ධතිය. පල්දෝරු අපවහන පද්ධතිය. ඒක පල්දෝරු කියලා කියන්නේ මොනවද? දැන් අපි ගෙදර ඉවතලන ද්‍රව කසල තියෙනවා. අපි නාන කුටි ඉවත් වෙන එක වෙන්න පුළුවන්. ඊළඟට ආහාර පිසිනකොට ඉවත් කරන ජලය වෙන්න පුළුවන්. හරි. නාන ඒවා, රෙදි ශෝධන ඒවා, හරි. කෑම බීම භාජන හෝදන ඒවා වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ පල්දෝරු අපි ක්‍රමවත්ව බැහැර කරන්න ඕනේ. හරි. එතකොට ඒ සඳහා අපිට නල එලන්න සිද්ධ වෙනවා. හරි. එතකොට මෙන්න මේ පල්දෝරු අපවහන පද්ධතියක තියෙන්න ඕනේ ගුණාංග ටිකක් තියෙනවා පුතේ. හරිද? කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි මේ කාන්තු වෙන්න බෑ. හරි. නල තුලින් මේ පල්දෝරු තියෙනවානේ. මෙන්න මේ පල්දෝරු කාන්දු නොවිය යුතුයි. කාන්දු වෙන්න බෑ. හරිද? කාන්දු නොවිය යුතුයි. දෙවෙනි එක තමයි මේ පල්දෝරු හරි නැත්නම් ජලය ගැලීමට කිසිදු බාධාවක් තියෙන්න බෑ. කිසිදු බාධාවක්
නොතිබිය යුතුයි. තුන්වෙනි එක තමයි නල අනුක්‍රමණයක් සහිත වෙලලා තියෙනවා. අනුක්‍රමණයක් සහිත කියන්නේ යම් කිසි මෙහෙම බැස්මක් සහිතව මෙහෙම නල එලන්න ඕනේ කියලා කියන්නේ. අනුක්‍රමණයක් සහිත. හරි. මෙහෙම යම් කිසි බැස්මක් සහිතව එලන්න ඕනේ. තේරෙනවද? අනුක්‍රමයක් ක්‍රමණයක් සහිතව නල එළිය යුතුයි. අනුක්‍රමයක් සහිත නල එලන්න ඕනේ. හරි. ඊළඟට නල එලීමේ දිශාව වෙනස් වෙනකොට හරි. නල එලීමේ දිශාව වෙනස් වන විට මනුවිලක් යොදන්න ඕනේ. මනුවිලක් යෙදිය යුතුයි. මෑන්හෝල් කියලා කියන්නේ. හරි. මනුවිලක් යොදන්න ඕනේ. පස්වෙනි එක තමයි නලවල අවම විස්කම්භය. හරි. නලවල අවම විස්කම්භය වෙන්න ඕනේ කොච්චරද? මිලිමීටර් 100ක් වෙන්න ඕනේ. හරි. මිලිමීටර් 100ක් විතර. චූටි බට යන්නේ නැහනේ. හරි. ප්‍රමාණයක් තියෙන බටේ විය යුතුයි. ඊළඟට 6 වෙනි එක තමයි ප්‍රධාන අපවහන නලයට. ප්‍රධාන අපවහන නලයට ශාකා නලයක් සම්බන්ධ කිරීමේදී ශාකා නල සම්බන්ධ කිරීමේදී අංශක 45කට අඩු කෝණයකින් සම්බන්ධ කරන්න ඕනේ. අංශක 45 හෝ හරි අංශක 45 හෝ හරි ඊට අඩු හරි කෝණයකින් සම්බන්ධ කරන්න ඕනේ. දැන් අපි මේ විදිහට තියෙනවා නම් ප්‍රධාන අපවහන ප්‍රධාන එක හරි මේ පැත්තටනේ යන්නේ. අපි සම්බන්ධ කරනකොට මෙන්න මේ විදිහට අංශක 45කට වඩා අඩු. හරි 45ට වඩා අඩු කෝණයකින් තමයි මෙතන එන්න ඕනේ. හරි. මෙන්න මේ කෝණය අංශක 45ට වඩා අඩු කරන්න ඕනේ. හරි. ඒකට වෙනම කඩේ ගණ්ඩක් තියෙනවා මේ වගේ. හරි. නල සම්බන්ධ කරන්න පුළුවන්. උපාංග වෙනම කඩේ ගන්න තියෙනවා. හරි. ඒ උපාංග ගන්න තියෙනවා. ඒව හරහා තමයි මෙහෙම සම්බන්ධ කරන්නේ. ඔහොම තියෙන කොටස් කඩේ ගන්න තියෙනවා. right. ඊළඟට 7 වෙනි කාරණේ තමයි 7 වෙනි එක අවහිරතා සිද්ධ වෙන තැන් තියෙනවා නම් ඒවටත් මනුවිල් යොදන්න ඕනේ. අවහිරතාවයන් සියන තැන් තියෙනවා නම් ඒවටත් මනුවිල් යොදන්න ඕනේ. හරි. එතකොට මේ ওই විදිහට කරුණු ටිකක් තියෙනවා පල්දෝරු අපවහන පද්ධතියක් හා සම්බන්ධව තියෙන. එතකොට මෙතන දීලා තියෙන උත්තරත් එක්ක අපි හරි. එතකොට ගැටලු පත්‍රයෙන් කරන්න පුතේ ප්‍රමාණ සමීක්ෂකවරයාට අර ප්ලෑන් එක දිහා බලලා අනිය ගණනය කිරීම කරනකොට සිද්ධ වෙන ගැටලුකාරී තත්ත්වයන් ලිය කියවිල්ල වෙනවා. හරි. ඊළඟට මේ ප්‍රමාණ සමීක්ෂකයෙකු භාවිතා කරන ලිය කියවිල්ලක් තමයි මිනුම් පත්‍රය කියලා කියන්නේ. මිනුම් පත්‍රය. ඒවත් අපි මේකට කියනවා තව TDS sheet එක කියලා. ඒතර මෙන්න මේ TDS sheet එකේනේ එයා මිනුම් ගැනීමක් කරන්නේ. හරි. ගඩොල් බිත්තියක් ගත්තොත් බිත්තියේ වර්ගඵලය කීයද? කොන්ක්‍රීට් ගත්තොත් එimhe කොන්ක්‍රීට් ඝන මීටර කොච්චරක් තැම්පත් කරනවද? ස්ලැබ් එකක් නම් කොච්චරද? අත්තිවාරමට කොච්චරද? කියලා අර ගණනය කිරීම කරන්නේ මොකේද? මෙන්න මේ මිනුම් පත්‍රය තුල. හරි. මේකට වෙනම ආකෘති තියෙනවා. ගැටළු පත්‍රයට වෙනම ආකෘතියක් තියෙනවා. හරි. මිනුම් පත්‍රයට වෙනම ආකෘතියක් තියෙනවා. ඒවා අපි මේ ප්‍රමාණ සමීක්ෂණය කියන පාඩමේදී අපි සාකච්ඡා කරනවා. හරිද? තුන්වෙනි එක තමයි මෙයාට ඕන වෙනවා සාරාංශ පත්‍රයක් නැත්නම් ලෝඩු පත්‍රයක් කියලා අපි කියනවා. හරි.
සාරාංශ පත්‍රය එහෙම නැත්නම් ලුහුඩු පත්‍රය කියලා කියනවා. එතකොට මේක භාවිතා කරන්නේ මේ මිනුම් පත්‍රයේදී ලබා ගන්න මිනුම් සාරාංශගත කරලා පෙන්වන්න තමයි අපි මෙන්න මේ සාරාංශ පත්‍රය එහෙම නැත්නම් ලුහුඩු පත්‍රය කියන එක භාවිතා කරන්නේ. එහෙනම් අංක 4 තමයි BOQ එකක් කියලා කියන්නේ. Bill of Quantity නැත්නම් ප්‍රමාණ බිල් පත්‍රය. ප්‍රමාණ බිල් පත්‍ර. එතකොට අර ගන්ත මිනුම් වලට හරිද? ප්‍රමාණ සමීක්ෂණය ගත්ත මිනුම් වලට මෙටීරියල් ෂීට් එකේ ගත්ත මිනුම් වලට යාරා සාරාංශ කරාට පස්සේ BOQ එකට ඇතුල් කරලා තමයි ඒක මිල අපි ඇතුල් කරන්නේ. හරි. ඒ කියන්නේ ගණනය කිරීමට මිලක් යොදන්නේ. ඒ මිල යොදන්නේ මෙන්න මේකට ඇතුල් කරලා. හරිද? එතකොට ඔන්න ඔය ලියකියවිලි ටික තියෙනවා. එතකොට දැන් මෙතන දිනනවා උත්තරවල දීලා තියෙනවා ඒ වල තියෙනවා ගැටලු පත්‍රය කියලා එකක්. හරි? ගැටලු පත්‍රය. එහෙනම් මේකත් ප්‍රමාණ සමීක්ෂකයෙකු භාවිතා කරන ලියකියවිල්ලක් වෙනවා. B බලන්නකෝ. B වල තියෙන්නේ ලාභ අලාභ ප්‍රකාශය කියලා. මේ ලාභ අලාභ ප්‍රකාශය යොදාගන්නේ ආයතනයක නැත්නම් ව්‍යාපාරයක කළමනාකරුවෙකු භාවිතා කරන ලියකියවිල්ලක් තමයි මෙන්න මේ ලාභ අලාභ ප්‍රකාශය කියලා කියන්නේ. එහෙනම් මේක ප්‍රමාණ සමීක්ෂකයෙකු භාවිතා කරන ලියකියවිල්ලක් නෙවෙයි. C මිනුම් පත්‍රය. ඒ කාර්යනේ මේ තියෙන මිනුම් පත්‍රය භාවිතා කරනවා. ඒවල තියෙන ගැටලු පත්‍රය. මේ දෙක භාවිතා කරනවා. හරි. එතන මේකේ පිළිතුර වෙන්නේ A හා C. ඒ කියන්නේ පිළිතුරු අංක 3 තමයි A හා C තියෙන්නේ. එහෙනම් පිළිතුර 3. පිළිතුරු අංක 3. හරි. ඒක හරි. ඊළඟ පුතේ 18 වෙනි ප්‍රශ්නය ප්‍රමාණ බිල්පතක ඇතුළත් කර ඇති ලාභ ප්‍රතිශතය රඳා නොපවතින කරුණක් වන්නේ. ප්‍රමාණ බිල්පතකට අපි ඇතුල් කරනවා ලාභ ප්‍රතිශතයක්. හරි? ඒක රඳා නොපවතින කරුණක් වන්නේ. එතකොට මේ සාමාන්‍යයෙන් අපි ප්‍රමාණ බිල්පතක් සකස් කරනකොට නේද? යම් කිසි අපිටම ව්‍යාපෘතියක් ගමුකෝ. ඒ ව්‍යාපෘතියක් ගත්තම ඒ ව්‍යාපෘතිය කරන පුද්ගලයා ඉන්නවනේ. ඒ ව්‍යාපෘතියේ බාහිර පුද්ගලයා ඉන්නවනේ. එතකොට ඒ පුද්ගලයාටත් යම් කිසි ලාභ ප්‍රතිශතයක් යන්න ඕනේ. හරි? නිකන් කරන්නේ නැහැ යාලා. එතකොට අන්න යා ලාභයේ සාමාන්‍ය මේ ව්‍යාපෘතියේ ගාන වගේ ප්‍රතිශතයක් විදිහට තමයි ඉදිරිපත් කරන්නේ. හරි? එතකොට මේ ප්‍රතිශතය වෙනස් වෙන. හරි? ලාභ ප්‍රතිශතය වෙනස් වෙන්න පුළුවන් හේතු තියෙනවා. දැන් මේ පළවෙනි එක ගත්තොත් බැංකු පොලී අනුපාතය. හරි? දැන් සාමාන්‍ය මේ ඔය ව්‍යාපෘතියක් කරනකොට බැංකුවෙන් ණය මුදලක් ගන්නවා කියලා හිතන්නකෝ. ඒ ව්‍යාපෘතිය බාහිර පුද්ගලයා බැංකුවෙන් යම්කිසි ණය මුදලක් ගන්නවා කියලා හිතන්නකෝ. හරි? එතකොට ඒ ණය මුදල ගත්තාම අපි බැංකුවට ණය වෙනවා. හරි? බැංකුවට ණයයිනේ දැන්. එතකොට දැන් ටික දවසක් යනකොට බැංකුවෙන් පොලී අනුපාතය වැඩි කරනවා කියලා හිතමුකෝ. එතකොට දැන් එයාගේ ලාභ ප්‍රතිශතය අඩු වෙනවා. මොකද දැන් එයා ඇවිල්ලා මේ ව්‍යාපෘතියට අපි හිතමු උදාහරණයක් ගමුකෝ. මේ ව්‍යාපෘතියට වැය වෙන මුදල කියලා හිතන්නකෝ. අපි ගමු ලක්ෂ 10යි කියලා ගන්නකෝ. 2යි 3යි 4යි. හරි. රුපියල් ලක්ෂ 10ක් ණය වැය වෙනවා ව්‍යාපෘතියට කියලා හිතමුකෝ. එතකොට මේ ලක්ෂ 10ක ව්‍යාපෘතියෙන් මෙයා තියා ගන්නවා ලාභයේ විදියට අපි හිතමු රුපියල් ලක්ෂයක් මෙයා ලාභයේ විදියට තියා ගන්නවා. රුපියල් ලක්ෂයක් මෙයාට ලාභය දෙනවා. එතකොට මෙයාගේ ලාභ ප්‍රතිශතය කීයද? මේක ප්‍රතිශතයක් විදිහට ගත්තොත් සමානයි අපි ලාභය බෙදනවා වැයවන මුදලින් වැඩි කරනවා 100ට ප්‍රතිශතයෙන්. හරි? එතකොට දැන් මෙයාගේ ලාභය ඇවිල්ලා ලක්ෂයයිනේ. වැය වුණු මුදල ලක්ෂ 10යි. වැඩි කරාම 100ට ප්‍රතිශතයෙන්. එතකොට මෙතන 5යි.
එතකොට මෙයාට එන්නේ 110ක ලාභයක් එන්නේ. හරි. මෙයාට 110ක් ලැබෙනවා. අපි දැන් මේ අතරේ බැංකුවෙන් පොලි අනුපාතය වැඩි කරාට පස්සේ හරි දැන් මෙයාට මේ ලක්ෂයේම ලාභ නැහැ. හරි බැංකුවේ පොලිය වැඩි කරාම අපි බැංකුවට ණයයිනේ. අපි તો මෙයාට දැන් 50000ක් වගේ කියලා හිතන්නකෝ. හරි දැන් මෙතන මෙයාට දැන් ලාභය තියෙන්නේ දැන් වර්තමාන ලාභය. හරි වර්තමාන ලාභය ගත්තොත් මේ වර්තමාන ලාභය තියෙන්නේ දැන් 50000යි කියලා හිතන්නකෝ. බැංකුව පොලිය වැඩි කරලා තියෙන්නේ. දැන් ලාභය මෙයාගේ අඩු වෙලා තියෙන්නේ. හරි. දැන් කලින් වගේ ලාභයක් නැහැ. හරි 50000යි තියෙන්නේ. දැන් එතකොට මෙයාගේ ලාභ ප්‍රතිශතය ගත්තොත් හරි. ලාභ ප්‍රතිශතය සමාන වෙනවා ලාභය 50000යිනේ. එතකොට ව්‍යාපෘතියට වැය වෙන මුදල වැඩි වෙලා තියෙන්නේ. එතකොට ව්‍යාපෘතියට යන වියදම දැන් කලින් ව්‍යාපෘතියට ලක්ෂ 10යි නම් දැන් ව්‍යාපෘතියට දසලක්ෂ 50000ක් යනවා. දසලක්ෂ 50000ක් යනවා. එතකොට මෙයාගේ දැන් ලාභය වෙන්නේ කීයද? එතකොට මෙතන ප්‍රතිශතයට හැදුවොත් මෙයාට මෙයාම කැපුවොත් 4යි 1 2 එතකොට 500 බෙදීම 105 වෙනවානේ. 500 බෙදීම 105 වෙනවා. එතකොට මේකේ පිළිතුරක් එනවා අපිට 4.8යි කියලා. හරි 4.8යි. ඒක පේනවනේ. බැංකුව පොලිය අනුපාතය වැඩි කරනකොට හරි මෙයාට ව්‍යාපෘතිය සඳහා දැන් කලින් ලක්ෂ 10යි දැන් යනවා දසලක්ෂ 50000ක් යනවා. හරි. බැංකුව පොලිය අනුපාතය වැඩි කරපු නිසා ඒක නිසා මෙයාට වියදම වැඩි වෙනවා. හරි. එහෙනම් බැංකු පොලිය අනුපාතය වැඩි කරනවා කියන එක ව්‍යාපෘතියට ධන හා ඍණ වශයෙන් බලපෑමක් ඇති කරන්න පුළුවන්. හරි. ඊළඟට දෙවෙනි උත්තරේ තියෙන්නේ හරි රඳා නොපවතින එකක් නේ අහන්නේ. පළවෙනි එක එතකොට හරි කියලා ගන්න පුළුවන් නේද? ඒ බැංකු පොලිය අනුපාතයේ ලාභ ප්‍රතිශතය සඳහා බලපෑමක් ඇති කරනවා. දෙවෙනි එක ව්‍යාපෘතිය සම්බන්ධව ඇති අවදානම. දෙවෙනි එක ගත්තම ව්‍යාපෘතිය සම්බන්ධ තියෙන අවදානම. ඒතර ව්‍යාපෘතියක් කරගෙන යනකොට මොනවද ඇති වෙන අවදානම් අවස්ථා. ඒතර අමුද්‍රව්‍ය මිල වැඩි වෙන්න පුළුවන්. තව ව්‍යාපෘතිය නිම කරන්න යම්කිසි දීර්ඝ කාලයක් ගත වෙන්න පුළුවන්. පාරිසරික ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම නීතිමය ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒතර කාලපරාසය වැඩි වෙනකොට මොකද වෙන්නේ? කම්කරුවන්ගේ වැටුප් වැඩියෙන් ගෙවන්න වෙනවා. බැංකු පොලිය අනුපාතයෙන් වෙනස් වෙන්න පුළුවන්. ගබඩා පොලිය වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඒක නිසා මේ ලාභ ප්‍රතිශතය වැඩි කරන්න සිද්ධ වෙනවා. හරි? එතකොට ව්‍යාපෘතියේ කාලය කෙටි නම් ලාභ ප්‍රතිශතය අඩු කරන්න සිද්ධ වෙනවා. ඒක නිසා ව්‍යාපෘතියේ කාලපරාසයත් ලාභ ප්‍රතිශතය කෙරෙහි බලපෑමක් ඇති කරනවා. හරි. තුන්වෙනි එක දීලා තියෙන්නේ අපිට දෙවෙනි එක දීලා තියෙන්නේ ව්‍යාපෘති සම්බන්ධ ඇති අවදානම. තුන්වෙනි එක ව්‍යාපෘතියේ කාලපරාසය. හරි. ව්‍යාපෘතියේ කාලපරාසය. ඒතර කාලය වැඩියෙන් ගත වෙනකොට හරි ව්‍යාපෘතියේ කාලය වැඩි වෙනකොට මොකද වෙන්නේ? ද්‍රව්‍ය මිල කම්කරු වැටුප් නේද? පොලි අනුපාතයන් ගබඩා කුලි වගේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. හරි. ඒක දැන් මම කලින් කිව්වනේ. ඒකත් හරි. හතරවෙනි එක දීලා තියෙන්නේ දේශපාලන ස්ථාවරත්වය. ඒතර දේශපාලනේ අස්ථාවර වුණා මොකද වෙන්නේ? රටේ නීති වෙනස් වෙනවා, බදු වැඩි වෙනවා නේද? ආනායකයින්ක මිල ගණන් වෙනස් වෙනවා, ඩොලර් එක වෙනස් වෙනවා නේද? විදේශ විනිමය අනුපාතය වෙනස් වෙනවා. ඒක නිසා ගැටලුවක් එනවා. ලාභ ප්‍රතිශතය ඒක මතත් නඳා පවතිනවා. පස්වෙනි එකට ගියොත් කම්කරුවන්ගේ වැටුප. ඒතකොට කම්කරුවන්ගේ වැටුප ගත්තම ඒක අනිවාර්යයෙන්ම ගෙවන්න ඕනේ මුදලක්. කොන්ත්‍රාත්කරුවාගේ ලාභය වැඩි වුණත් අඩු වුණත් සේවකයාගේ වැටුප නිශ්චිත වැටුපක් එයාට ගෙවන්න ඕනේ. එහෙනම් පස්වෙනි එක තමයි පුතේ නිවැරදි නැත්තේ එන හරි නැත්තේ පස්වෙනි එක. එහෙනම් පිළිතුර අංක 5. හරි. පිළිතුර අංක 5 19 වෙනි ප්‍රශ්නය 19 වෙනි ප්‍රශ්නෙට යමු. හරි 19 වෙනි ප්‍රශ්නයෙන් අපිට බිම්මැනුම සහ මට්ටම් ගැනීම කියන පාඩමෙන් තමයි මේ ප්‍රශ්නේ එන්නේ. 19 20 21 සහ 22 යනකම් තියෙන බිම්මැනුම සහ මට්ටම් ගැනීම කියන පාඩමේ. හරි.
එතකොට ඔය අවුරුදු කිහිපයකම මම දැකපු එකක් තමයි මෙන්න මේ වගේ ප්‍රශ්න නිතරම ඇවිල්ලා තියෙනවා. ඒ ඕන එකක් මේ කියලා දෙන ක්‍රමයෙන් අපිට කරන්න පුළුවන්. හරි. නගර දෙකක් අතර දුර ඍජු දුර කිලෝමීටර් 48කි පරිමාණයට අඳින ලද සිතියමක් මත එම නගර දෙක අතර දුර සෙන්ටිමීටර් 9.6ක් නම් සිතියම අඳින ලද පරිමාණය කොපමණද? right. ඒතර බිම්බැලුම සහ මට්ටම් ගැනීම කියන පාඩමේදී අපි මේකට පුංචි සමීකරණයක් භාවිතා කරනවා. ඔය මේ දන්වැල් මෙනුමේදී තමයි මේ කොටස උගන්වන්නේ ඔයාලට. හරි. පරිමාණය සමානයි සිතියම මත දුර සිතියම මත දුර බෙදෙනවා සැබෑ දුරින්. සැබෑ දුරින් බෙදන්න පුළුවන්. හරි. එතකොට මෙයා කියනවා සිතියම මත ඇඳි දුර සෙන්ටිමීටර් කීයද? 9.6යි. හරි. සෙන්ටිමීටර් නම් 9.6යි. ඒ වගේම සැබෑ දුර තියෙනවා කිලෝමීටර් 48ක් කියලා. කිලෝමීටර් 48ක්. දැන් මේක අනුපාතයක් විදිහට අපි හදනකොට එකම ඒකක වලින් තියෙන්න ඕනේ. ඒක නිසා 9.6 කියන එකත් මම මීටර වලට පත් කරනවා. එතකොට මේක 100 න් බෙදෙන්නේ. ඒතර 0.096ක් වෙනවා මීටර. මේ පැත්ත 48යි කිලෝමීටර කියලා කියන්නේ. ඒක 1000න් ගුණ කරාම 48 1000යි මීටර බවට පත් වෙනවා. ඒතර මේ ඒකකයට මේ ඒකකයක් කැපෙනවා. මෙතන උඩ 1යි 0.096ව 1යි 48000ට 0.996වා තියෙනවා ලක්ෂ 5ක්. ලක්ෂ 5ක් තියෙනවා. මේක අපිට අනුපාතයක් විදිහට එකට ලක්ෂ 5 කියලා ලියන්න පුළුවන්. ඉතින් මේක තමයි පිළිතුර වෙන්නේ. මේක තමයි පිළිතුර වෙන්නේ. හරි. ඒතර මේ පිළිතුර තියෙනවා අපේ පිළිතුරු අංක 5 ඈ. ආන්සර් එක තියෙන්නේ පිළිතුරු අංක 5. හරි. ඉතින් මේ වගේ ප්‍රශ්න කිහිපයක් ඇවිල්ලා තියෙනවා පසුගිය විභාගවල වෙලත්. ඒ ටිකක් චුට්ටක් එහෙමම මතක් කරන්නම් මම. 2023 A level විභාගයේ හරි 2023 A level විභාගය ගත්තොත් ඒ කියන්නේ ගියා 2024 කලින් එකනේ 19 වෙනි MCQ එක. ඔයාලත් ඒක චුට්ටක් බලා ගන්න. හරි. ඒකේ කියනවා බිම් සැලැස්මක් මත එහි පරිමාණය සෙන්ටිමීටර් 1කින්. හරි. 1 කිලෝමීටරයක් නිරූපණය වේ. ලෙස සඳහන් විය. මෙම පරිමාණයට අදාළ අනුපාතය කීයද කියලා. ආයි කියනම් ප්‍රශ්නය බිම් සැලැස්මක් මත එහි පරිමාණය සෙන්ටිමීටර් 1කින් 1 කිලෝමීටරයක් නිරූපණය වෙනවා. හරි. මෙම පරිමාණයට අදාළ අනුපාතය කීයද කියලා අහනවා. එතකොට මේකෙදි අපි ගත්තොත් එහෙම ඒක හදන්නේ මෙහෙමයි. මේ සමීකරණයම අපිට භාවිතා කරන්න පුළුවන් පරිමාණය සමානයි සිතියම මත ඇඳි දුර බෙදෙනවා සැබෑ දුරෙන්. සැබෑ දුරෙන් බෙදන්න පුළුවන්. මම මේ 2023 A level විභාගයේ MCQ අංක 19 ආපු ප්‍රශ්නයක් මේ ඇස්සෙම කියන්නේ. හරි. එතකොට අපිට කියන්නේ මේ ප්‍රශ්නේ බිම් සැලැස්මක් මත එහි පරිමාණය සෙන්ටිමීටර් 1කින්. එන සිතියම මත දුර තියෙන්නේ ඇඳලා තියෙන්නේ සෙන්ටිමීටර් 1කින්. හරි. 1 කිලෝමීටරයක් නිරූපණය වෙනවා. ඒතර සැබෑ දුර තියෙන්නේ ඇත්තම ප්‍රායෝගිකව තියෙන්නේ සැබෑ දුර කිලෝමීටර් 1යි කියලා තියෙන්නේ. ඒතර මේකත් අපි එකම අනුපාතයකින් ගන්නවා. දැන් 1 සෙන්ටිමීටරයක් කියලා කියන්නේ 0.01ක් වෙනවා මීටර. කිලෝමීටර 1ක් කියලා කියන්නේ හරි 10න් ගුණ කරනවා. හරි. එතකොට මීටර නම් 1000ක් වෙනවා. එතකොට මේක බෙදුවොත් 0.01යි හරි මීටරට මීටර කැපෙනවා. 1000 බෙදුවොත් 0.01ව තියෙනවා අපිට ලක්ෂයක්. ඒතර උත්තරේ වෙන්නේ 1ට ලක්ෂය. ඔක තමයි 2023 උසස් පෙළ විභාගයේ MCQ අංක 19 තියෙන්නේ ඒ හා සමාන ගාණක් වෙනවා. හරිද? ඒතර ඒකේ පිළිතුර ඒ ආන්සර් එකට අනුව 2023 ප්‍රශ්නයට අනුව එයාගේ පිළිතුර තියෙන්නේ ආන්සර් එක 5. ආන්සර් එක 5. හරි. ඒක බලන්න අර සමාන ප්‍රශ්න අපිට එන්න පුළුවන් පාස් ලෙවල්ස් අපි සාකච්ඡා කරනකොට. හරිද? ඒ වගේම තව එකක් ගත්තොත් එහෙම මම ගන්නම් 2000 මේ වෙලා 2023 එකනේ. මේක ඇවිල්ලා 2024 මේක. මේ 2024 A level මේක 23 A level. තව එකක් තියෙනවා 2023
මම ගන්නවා 21 එළව පේපරේ තියෙන ප්‍රශ්නයක්. හරි. ඒකත් MCQ අංක 19ටම තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි. ඒකේ කියනවා රේඛාවක දිග රේඛාවක් තියෙනවලු ඒ රේඛාවේ දිග රේඛාවක දිග හරි මීටර් 25යි කියලා කියනවා. ඒ රේඛාව එකට 500 පරිමාණයට අපිට දීලා තියෙන්නේ මොකද්ද? පරිමාණය දීලා තියෙනවා. පරිමාණය දීලා තියෙන එකට 500 පරිමාණයටලු නිරූපණය කරලා තියෙනවා. එතකොට එහි දිග කීයද කියලා අහනවා. 500 පරිමාණයට නිරූපණය කරාට පස්සේ දිග කීයද කියලා. ඒ රේඛාවක දිග මීටර් 25යිලු. එකට 500 පරිමාණයට නිරූපණය කරාම දිග කීයක් එනවද කියලා අහනවා. හරි. එතකොට මේකටත් අපිට මේ සමීකරණයම භාවිතා කරන්න පුළුවන්. පරිමාණය සමානයි සිතියම මත දුර බෙදීම සැබෑ දුර. එතකොට මේකට අනුව අපිට පරිමාණය දීලා තියෙන්නේ එකට 500 කියන එක. ඒක මේ පැත්තේ අපිට ලියා ගන්න පුළුවන්. එකට 500 කියලා කියන්නේ 1ට 500 කියන එක. ඒක මෙතන ලියා ගත්තොත් සිතියම මත දුර. හරි. සිතියම මත දුර අපි x කියලා ගමු අපි. ඒක තමයි අහන්නේ අපෙන් ප්‍රශ්නීය විදියට. ඊළඟට සැබෑ දුර මීටර් 25යි. right. ඔන්න ඔක තියෙනවා. දැන් මේක සුළු කරොත් එහෙම අපිට මේ 500 මෙහෙට ගමුකෝ. 25 මෙහෙට ගන්නවා. එතකොට 25 ගුණ කිරීම 1 සමානයි 500 ගුණ කිරීම x වෙනවා. ඒතර මෙයා බෙදලා ගත්තොත් 25 මීටර. හරි. ඒ 25 මෙන් ගුණ වෙනවා 25 වැඩි කිරීම 1 බෙදීම 500 සමානයි x වෙනවා. හරි. එතකොට 25 500ෙන් බෙදුවා කියලා කියන්නේ හරි 0.05ක් වෙනවා. 0.05ක් වෙනවා මීටර වලින් නම් සමාන x. මේකේ උත්තර දීලා තියෙන්නේ සෙන්ටිමීටර වලින්. හරි. මේකේ උත්තර නම් දීලා තියෙන්නේ සෙන්ටිමීටර වලින්. එතකොට මේක සෙන්ටිමීටර කරන්න ආපහු 100ෙන් ගුණ කරන්න වෙනවා. එතකොට 100ෙන් ගුණ කරාම කියන්නේ 0.05 ගුණ කරාම 100ෙන් අපි සෙන්ටිමීටර බවට පත් වෙනවා. එතකොට 5යි සෙන්ටිමීටර බවට පත් වෙනවා x අගය. ඒකත් මේ 2021 මේ දීලා තියෙන ප්‍රශ්නයක්. හරි. එතෙන් බලන්න 21 ක් තියෙනවා 23 24 හරි 24ක් තියෙනවා. තව එකක් තියෙනවා. ඒක 2022. හැබැයි ඒක බිම්මැනුම සහ මට්ටම් ගැනීමට සම්බන්ධ කරලා නෙවෙයි අත්‍තරම තියෙන්නේ. ඒක තියෙන්නේ පොඩ්ඩක් අර ඩ්‍රෝයින් කොටසක් මේකට එනවා. ඒකත් මේකෙන්ම හදන්න පුළුවන් හැබැයි. හරි. මම චුට්ටක් නිකන් පෙන්නන්න. 2022 ලෙවලුත් මේ ප්‍රශ්නය ඇවිල්ලා තියෙනවා. ඒක MCQ අංක 1ට ඇවිල්ලා තියෙනවා හැබැයි. MCQ අංක 1ට. ඉංජිනේරු චිත්‍රයක පරිමාණය. ඉංජිනේරු චිත්‍රයක පරිමාණය දීලා තියෙනවා 20ට 1යි කියලා. එම චිත්‍රයේ මත 200යි මිලිමීටර් 200යි මිලිමීටර දෙක රේඛා ඛණ්ඩයකින් නිරූපණය වෙන සැබෑ දිග කීයද කියලා අහනවා. හරි. 200යි දිග රේඛා ඛණ්ඩයකින් නිරූපණය වෙන සැබෑ දිග කීයද කියලා තමයි අහන්නේ. ඒකත් අපිට මේකටම දාන්න පුළුවන්. හරි. පරිමාණය සමානයි ඇඳි දුර සිතියම මත ඇඳි දුර බෙදනවා අපි සැබෑ දුරින්. එතකොට මේකට ගත්තොත් එහෙම අපිට පරිමාණය දීලා තියෙනවා 20ට 1 කියලා. ඒ කියන්නේ 20ට 1 ඇඳි දුර අපිට දීලා තියෙන්නේ 200යි මිලිමීටර කියලා. ඒක බෙදනවා අපි සැබෑ දුර දන්නේ නැති නිසා x කියලා ගත්තොත් මේක අපි සුළු කරොත් 20යි x වෙනවා. මෙහෙට ගුණ වුණාම මේක 200ක් වෙනවා. මේ පැත්තත් 20ෙන් බෙදලා මේ පැත්තත් 20ෙන් බෙදුවා නම් මෙයාට මෙයා කැපිලා x සමානයි 10යි මිලිමීටර කියලා අපිට ලැබෙනවා. ඔකත් 2022 පේපරේ ආපු ප්‍රශ්නයක්. ඊළඟට 2020ත් අහලා තියෙනවා ප්‍රශ්නයක්.
මේ ඇවිල්ලා 2020 අපි මෙතන ගමුකෝ. 2020ත් අපිට මේකෙන් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. හරි. 2020 ලියුණොත් විභාගෙටත් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒක කියන්නේ 1 10 10යි. හරි. 1 10 10යි පරිමාණයට අඳින ලද සිතියමක් මත පිහිටන A සහ B දෙකක් අතර දුර A හා B කියලා තියෙනවලු රේඛා දෙකක්. ඒ අතර දුර සෙන්ටිමීටර 10යිලු. හරි. එතකොට 1:50,000 සිතියමක් මත AB එම ස්ථාන දෙක කීයද කියලා අහනවා. ඒතර මෙතනත් අපිට අනුපාතය ඉස්සලා හදා ගන්න වෙනවා. අනුපාතය වෙන්නේ දැන් මෙතන 1:10,000යි මෙතන 1:50,000යි කියලා කියන්නේ ඒ වගේ 5 ගුණයක් නේද? අනුපාතය වෙනවා 1:5 ගුණයක් වෙනවා මෙතන. හරි. අනුපාතය ඒක අරගෙන අපේ අර සමීකරණයට දැම්මොත් අපිට එනවා පරිමාණය වෙන්නේ 1:5 කියන එක නා. ඒ කියන්නේ මෙන්න මෙයා. ඊට පස්සේ අපෙන් අහන්නේ සිතියම් මත දුර ඒක බෙදනවා සැබෑ දුරෙන්. සැබෑ දුර දීලා තින්නේ අපිට සෙන්ටිමීටර 10යි කියලා. ඒතර මේක ගුණ කරාම මෙයා මෙතනට එනවනේ. 10 බෙදීම 5 සමානයි x. ඒ කියන්නේ x වල අගය වෙනවා කීයද? 2ක්. හරි. x වල අගය වෙනවා 2ක්. සෙන්ටිමීටර නේ. හරි. ඔන්න ඔය විදිහට එනවා. මම කෙටියෙන් මතක් කරා. හරි. 2021 2022 2023 2024 ඔය අවුරුදු ටිකේම මෙන්න මේකෙන් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ 25ත් අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. මේකෙන් නැවත ප්‍රශ්නයක් එයි කියලා. ඒක නිසා මේ ප්‍රශ්න ටික මම මේ මතක් කරපු ප්‍රශ්න ටික චුට්ටක් වෙලා බලලා ආපහු කරන එක කරලා යන්න එක හොඳයි. හරි. 20 වෙනි ප්‍රශ්නය මට්ටම් ගැනීමේ ක්‍රියාවලියකට අදාළ සම්පූර්ණ නොකරන ලද දත්ත වගුවක් පහත දැක්වේ. ඒතර බිම්බෙනුම සහ මට්ටම් ගැනීම කියන පාඩමෙන් තමයි මේකත් ඇවිල්ලා තියෙන්නේ. මේ අඳින වගුවට අපි කියන්නේ නැගුම් බැසුම් වගුවක් කියලා. හරි. ඒතර මේකේ තීරු 8ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 8ක් තියෙනවා ඈ. ඒතර මේකට අපි කියන්නේ මට්ටම් ස්ථානය. මේ පළවෙනි තැන තියෙන්නේ අපේ මට්ටම් ස්ථානය. මට්ටම් ස්ථානය. හරි. දැන් මෙතන තියෙන්නේ පසු දර්ශන පාඨාංකය. පසු දර්ශන පාඨාංකය බෑක් සයිඩ් රීඩින් එක. හරි. දැන් මෙතන තියෙන්නේ අතරමැදි දර්ශන පාඨාංකය. අතරමැදි දර්ශන පාඨාංකය. ඒකට අපි කියන්නේ ඉන්ටර්මීඩියම් සයිඩ් රීඩින් එක කියලා. හරි. මෙතන තියෙන්නේ පෙර දර්ශන පාඨාංකය. පෙර දර්ශන පාඨාංකය. ඒකට අපි කියන්නේ ෆෝසයිට් රීඩින් එක කියලා. මෙතන තියෙන්නේ නැග්ම කියන එක. නැග්ම රයිස් කියලා තමයි අපි කියන්නේ. මෙතන තියෙන්නේ බැස්ම කියලා. හරි ෆෝල්. මෙතන තියෙන ඌනිත උස ඌනිත උස. රෙඩියුස් ලෙවල් කියන එක. රෙඩියුස් ලෙවල්. එහෙනම් මෙතන තියෙනවා විස්තරය. මේකට අදාළ දත්ත කීපයක් අපිට දීලා තියෙනවා. මොකෝ පළවෙනි කොහොම දෙවෙනි එක ඊළඟ පුතේ තුන්වෙනි එක මේ අංක 1 මේක අංක 2 මේක අංක 3 අපිට රීඩින් ටිකක් දීලා තියෙනවා මෙතන A කියලා අරන් තියෙනවා මෙතන මීටර් 1.5යි මෙතන 1.0යි මීටර් මෙතන 0.5යි මීටර් ඊළඟ මෙතන 1.0යි මීටර් හරි මෙතන B
මෙතන C මෙතන Cයි. දශම බිඳුවයි. හරි. ඒතර මේ නැගුම් බැසුවක් මගුවක් අපි සම්පූර්ණ කරන විදිය ගැන. හරි. නැගුම් බැසුම් මගුවක් නිවැරදිව ගණනය කරගන්න විදිය ගැන පොඩි අදහසක් තියෙන්න ඕනේ. නැත්නම් මේක හදන්න බෑ. හරි. සාමාන්‍යයෙන් අපි නිකම් මෙන්න මෙහෙම පොලවක් ගත්තොත් මට්ටම් උපකරණයක් මේ තෙපාව මත ස්ථානගත කරලා තියෙනවා. එතකොට මෙතන එක රීඩින් එකක් ගත්තොත්, මෙතන එක රීඩින් එකක් ගත්තොත්, තව මෙතන රීඩින් එකක් ගත්තොත් අපි මට්ටම් යටිය තියලා තියෙනවා ප්ලේස් 3ක. හරි. පළවෙනි ස්ථානය, මෙතන දෙවෙනි ස්ථානය සහ තුන්වෙනි ස්ථානය. ඒතර මැනුම් ක්‍රියාවලිය යන්නේ මේ දිශාවට නිසා මේ පැත්තේ පළවෙනිටම ගන්න රීඩින් එකට අපි කියනවා පසු දර්ශන පාඨාංගය කියලා. ඊළඟට මෙතන තියෙන අතරමැදි දර්ශන පාඨාංකය IS කියලා මම දාන්නම්. මෙතන තියෙන්නේ පෙර දර්ශන පාඨාංකය. මෙන්න මේ පාඨාංකය අංක 1 A කියලා තමයි මෙතන දීලා තියෙන්නේ. හරි. ඊළඟට මෙතන 1.5ක් කියලා දීලා තියෙනවා මේ අතරමැදි දර්ශන පාඨාංකය. ඒ මෙන්න මෙතන කියලා ගත්තොත් ඊළඟට තුන්වෙනියට දීලා තියෙන්නේ පෙර දර්ශන පාඨාංකය කියන්නේ මෙන්න මේ හරිය පාඨාංකය. හරි. එතකොට අපි හැමතිස්සෙම මේකේ ගණනය කිරීම කරනකොට මෙන්න මේ පළවෙනි පාඨාංකයෙන් දෙවෙනි පාඨාංකය අඩු කරන්න ඕනේ. හරිද? මෙයාගෙන් මෙයා අඩු කරන්න ඕනේ. අඩු කරලා එන උත්තරය ධන උත්තරයක් නම් මේ නැග්ම තීරුවේ ඍණ උත්තරයක් නම් මේ බැස්ම තීරුවටත් යනවා. දැන් අපි බලන්නකො මෙතනින් මෙයා අඩු කරාට පස්සේ ලියලා තියෙන්නේ මෙන්න මේ බැස්ම තීරුවේ. මෙන්න මේ තීරුවේ ලියලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට ඇවිල්ලා තියෙන මොන උත්තරයක්ද? ඍණ උත්තරයක් තමයි ලැබිලා තියෙන්නේ. ඒ වලින් මෙතන අඩු කරාම මෙතනට ඇවිල්ලා තියෙනවා. හරි ඍණ උත්තරය තමයි මෙතන තියෙන්නේ. එකෙන් දෙක අඩු කරලා තියෙන්නේ. ඊළඟට අපි මේ දෙකෙන් තුන්වෙනි පාඨාංකය අඩු කරාට පස්සේ එන උත්තරය තමයි මෙතන ලියලා තියෙන්නේ. මේ නැග්මක්. නැග්මක් කියලා කියන්නේ ධන උත්තරයක්. බැස්මක් නා ඍණ උත්තරයක් තියෙනවා. හරි. ඒතර මෙන්න මේ ඌනිතොස තීරුව හදන්නේ කොහමද? දැන් මේ පළවෙනි උඩම තැන මෙයා පළවෙනි ස්ථානයේ තියෙන ඌනිතොස බේනේ. ආන්න එයාගේ මෙන්න මේ පාඨාංකය දැන් බැස්මක් නිසා අඩු කරලා තමයි මෙතන ලියන්නේ. එතකොට නැවත රිටර්න් එනවා නම් B ට මෙතන ලියපු පාඨාංකයට එකතු කරලා ඉන්න බෑ මෙතනට. මොකද මෙතන C වල පාඨාංකය අපි ගන්නෙ මෙයාගෙන් අඩු කරලානේ මෙතනට. මෙයාගෙන් මෙයා අඩු කරලා තමයි මෙතන ගන්න. එහෙනම් නැවත එනවා නම් ඒක බැස්මක් නිසා අපි එකතු කරලා තමයි මෙතනට ගන්න. හරි. එතකොට මෙතන පාඨාංකය අපි ගත්තොත් අපිට ලැබෙනවා මෙතන C න දීලා තියෙන්නේ. මේකත් අපි සම්පූර්ණ කරගෙනමු. මෙතනින් මේක අඩු කරාම මෙතන එනවා. මේකට ඊළඟට මෙයා එකතු කරාම තමයි මෙන්න මේ පාඨාංක එකතු කරලා තමයි මෙතනට එන්නේ. එකතු කරලා එන්නේ. ඒක නැග්මක් නිසා එකතු කරනවා. එකතු කිරීම. මෙතන මොකද කරේ? අඩු කිරීම තමයි කරේ. මෙතන කරේ අඩු කිරීම. හරි? බැස්මක් නම් අඩු කරලා ලියනවා. නැග්ම නම් එකතු කරලා ලියනවා. දැන් ආපහු දැන් මෙයාගේ මේ පාඨාංකයේ C නේ. C වලින් එකතු කරලා නම් මෙතන ලියුවේ. ආපහු C ගන්න මොකද කරන්න ඕනේ? මෙයාගේ මෙයා අඩු කරලා තමයි මෙතන ලියන්නේ. ඒතර C ෙන් 0.5 ගියාම අපිට ලැබෙනවා 99යි. හරිද? 0.5 කියලා මෙන්න මේ C වල පාඨාංකය. හරි? එතෙන් බලන්න 99.5න් 0.5 ගියාම එකතු කරාම හරි නැග්මක් නේ. 99.5ට 0.5 එකතු කරාම C ඇවිල්ලා තියෙනවා. ආයෙතර මේ 99.5 ගන්න මෙයාගේ මෙයා අඩු කරලා ලියන්න. ඊළඟට බලන්න දැන් මෙයාට මෙයා මොකද කරන්න ඕනේ? එකතු කරොත් තමයි මෙතන ගන්නේ. 99. දැන් මෙතන තිබ්බ පාඨාංකය x කියලා ගත්තොත් x ගේ මේ බැස්ම මෙයා අඩු කරලානේ මෙයා අගේ ආවේ. ඒ නිසා මෙයාට මෙයා එකතු කරලා තමයි මෙතනට ගන්න වෙන්නේ. හරි? b වල පාඨාංකය ගන්නවා. එතකොට මෙයාට බැස්මක් නිසා හරි දැන් මෙයාට මෙයා එකතු කරලා මෙතන දාගත්තේ. හරි? මෙතන 100ක් තිබ්බා. අනෙක්ම නිසා අඩු කරලා මෙතනින් දාගත්තා. අඩු කරලා දාගත්තා. දැන් මෙතන ඉඳලා මොකද කරන්නේ? නැවත එකතු කරලා තමයි B වල පාඨාංකය දාන්නේ. එතකොට අපිට ලැබෙනවා B වල පාඨාංකය 100.5යි කියලා. 100.5ක් කියලා ලැබෙනවා මීටර වලින්. හරි? මීටර ලැබෙනවා. එතකොට 100.5න් එකක් අඩු කරලා තමයි මේ 99.5 කියලා අපි ලියලා තියෙන්නේ. හරි? එතකොට මෙතන A වල පාඨාංකය අපි හොයාගන්න ඕනේ. හරි? A වල පාඨාංකය දැන් මෙතනින් මෙයා අඩු කරාට පස්සේ තමයි මෙතන අගය ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඍණ උත්තරයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙයාගේ මෙයා අඩු කරාම එකක් එන්න ඕනේ. ඍණ එකක් එන්න ඕනේ. හරි? ඍණ එකක් එන්න නම් මෙතන අගය නිකන් හිතන්නකෝ දැන් මෙතන A තියෙන්නේ. A කියන පාඨාංකයෙන් අඩු කරාම
1.5. හරිද? ඇවිල්ලා තියෙන්නේ සමානයි මේ ඍණ 1යි ඇවිල්ලා තියෙන්නේ. ඍණ 1ක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙයාගේ මෙයා අඩු කරාට පස්සේ ඇවිල්ලා තියෙන්නේ ඍණ 1ක්. දැන් ඒතර මේක ගත්තම මෙතන සුළු කරගත්තම අපිට ලැබෙනවා මෙතන a නේ. හරි? a සමානයි. හරි? මෙතන ඍණ 1යි මේක එහා පැත්තට ගියාම ධන 1.5ක් වෙනවා. හරි? එතකොට ඍණ 1යි 1.5යි කියලා කියන්නේ මෙතන එනවා 0.5ක් මීටර කියලා. එහෙනම් ඒ වල පාඨාංකය වෙන්නේ කීයද? 0.5යි මීටර. හරි දැන් අපි ප්‍රශ්නේ කියන්නේ එහෙනම් වගුවේ A සහ B ස්ථාන වලට ගැලපෙන අගයන් පිළිවෙලින්. A වලට 0.5යි B වලට 100.5යි. එහෙනම් පිළිතුර තියෙනවා පිළිතුරු අංක දෙකෙන්. හරි පිළිතුරු අංක දෙකේ තමයි ඒක තියෙන්නේ. පිළිතුර අංක 2. ආන්සර් එක වෙන්නේ අංක 2. ඒක තමයි තියෙන්නේ. හරි මේ විදිය පසුගිය විභාගවලත් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. හරි පසුගිය විභාගවලත් ඇවිල්ලා තියෙනවා. දැන් මේ 2024 එකනේ. ආය ඇවිල්ලා තියෙනවා 2023 විභාගෙටත් ඇවිල්ලා තියෙනවා වගේ වගුවක්. ඒ වගේම 2019 විභාගයටත් ඇවිල්ලා තියෙනවා. හරි.